Hello guys, කොහොමද ඉතින්? ෆස්ට් ලොග් එක බලුවනේ. මේ තාම හවස. කාට ඇත්තක chill එකේ ඉන්න ගමන් plan කරා හවස ටවුන් එක විතර වමත් ගන්න. ඉතින් කොල්ලෝ සෙට් එකත් එක්ක ටවුන් බහිනවා කියන අවසර වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි එදා තමයි දැක්කේ නూరు වැස්සට කොච්චර ලස්සනද කියලා. මේන් අපේ සෙට් එක. අපි ඉතින් හින්සරේ ටවුන් එක විතර වමත් දාලා වැවරවමට ගියා ලස්සන කැලලම ටිකක් බලන්න. ඇයි තියෙන්නේ නూరు කැලලම මෙච්චර ලස්සන පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි ඒ වගේම ආඩම්බර ප්ලෑන් කරේ ටවුන් එක වුණාට අපි අන්තිමට ගියේ මාලිගාවට. රෑට මාලිගාව කියන්නේ වෙනම තැනක්. දිව්‍ය ලෝකේ පරාදයි. මාරම ලස්සනයි. දවල් කාලට වඩා රෑ කාලේ මෙච්චර ලස්සනයි කියලා මං හිතුවේ නෑ. මේ මගේ ෆස්ට් ටයිම්. ගියාට මොකද මට එදා පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. බලන්නකෝ එනම් මොකද්ද කියලා. මේ නමාකාරයෙන් ගන්න. ඒ වහිනවා. ෆස්ට් ටයිම් මම පෙන්නන්නේ. රජතුමෙක් වගේ. කොහම මගේ වටුන්නකෝ. හරි. හරි හරි දෙයනේ. කවුරුද මේ මාලිගාව ගයි කියලා මම ගනංගොයි පැච් කාලේ අදටත් මගේ සර බඳින්න අපේ අම්මා. ඉතින් කොහොම හරි ওই විදිහට තමයි අපි ඇතුළට ගියේ. අතර මාරම මදින ජීරද. ඔහොම නං පාදඩි. මගේ කැප් එක මේ ආයි ගලවලා ඇඳගනින්කෝ. ගලවලා ඇඳගෙන ඉක සර බෑ. ගලවලා ඇඳගන්න. පෙද්ද ගලවන්න දෙනෙක් ඉන්නවද? චේ අනේ ලිහුණා. පෙද්ද ගලවන්න ගොඩක් අය හිටියට අන්දන්න එකෙක් නෑ හලෝ. අර වචන මතක් කරන්න මට මතක් වෙන්නේ නෑ. ඒක ඔඩුවක් වගේ බා. අර මොකද්ද අර වයිස් රියවත නේ? හරි ගලවන්න හදිස්. කොහොම හරි ගැම්මඩ ෆොටෝ ගහුවටමකෝ එදා නම් කේ පට්ට චාටර් එකක්. මේ විදිහට තමයි අපි දවස් වලට. බයි guys.